समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्यमुखदं ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා අපමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තානමීයන්ති ඒපමත්තා යතාමතා පිංවතුනි අද දිනේදී ධර්මදේශනාව සඳහා යොදාගන්නට යෙදුනා මේ තුම් ධම්මපද ගාථා ධර්මය සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් වන දෙවැනි ග්‍රන්ථය වන ධම්මපදය ග්‍රන්ථයෙහි දෙවැනි වග්ගය වන අපමාද වග්ගයෙන් උපුටා ගන්නට යෙදුනා වූ ගාථා ධර්මයක්. ඉතින් පින්වත්තුනි මේ උතුම් වූ අපමාද වග්ගයෙහි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ ආකාරයට පින්වත්තුනි අපගේ ජීවිතය තුළ අපි සියලුම දෙනා නොප්‍රමාව පින්කර ගන්ටෝන් පින් රැස්කර ගන්ටෝනි හේතුව තමයි පින්වත්තුනි අපි අපගේ ජීවිතය කොයි මොහොතේ කොයි වෙලාවේ මොන ස්ථානයේදී අපගේ ජීවිතය අපට අහිමි වෙයිද කියලා අපට හරියටම කියන්න බෑ. ඒක නිසා පින්වත්තුනි අපගේ ජීවිතේ තාමත් අස්ථීර දෙයක්. අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලය තුළ අපිට ගෙනියන්නට යමක් එකතු කර ගන්න ඕනේ. ඒ තමයි පින් කුසල්. පින් කුසල් කරන තරමට අපගේ ඉදිරි සංසාර ගමන කෙටි කර ගැනීමට හැකි වෙනවා. ඉතින් පින්වත්තුනි බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ ගාථා ධර්මයෙන් අපට කියා දෙන්නේ අප්‍රමාදීව පින් කරන්නට. ඉතින් පින් කරන්නට ඕනි හේතුව තමයි මරණය කොයි වෙලාවේ අපි පසුපසින් පැමිණේද කියා හරියටම නිගමනයක් කිරීමට අපට නොහැකි. ඉතින් ජීවිතය තාමත් අස්ථීර දෙයක්. ඉතින් මේ තුම් අස්ථීර ජීවිතයක් ගත කරන අපි ස්ථීර වූ කිසි දෙයක් මේ ලෝකේ නැත. ස්ථීර වූ කිසි දෙයක් නැත. අපි අවුරුදු ගානම් මහන්සියලා තනන්ට දෙන්නා වූ නිවාස එහෙම නැත්නම් යාන වාහන ගෙවතු සියලුම දේ හම්බ කරන්නට දුනා වූ මිල මුදල් මේ සියල්ලක්ම විනාශ ස්වභාවයට පත් වෙනවා. මේ සියල්ලක්ම තාමත් ටික කාලයක් පිණි. අපි ඇති කර ගන්නා වූ බැඳීම් අපගේ හිතයිසින් මේ සියලුම දෙනා සිටින්නේ මේ සියල්ලම පවතින්නේ ටික කාලයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යන වූ ආකාරයට පින්වතුනි මේ සියල්ලක්ම අස්ථිරයි. අපි ගෙවන්නා වූ ජීවිතය, අපි පාවිච්චි කරන්නා වූ ශරීරය, අපි පාවිච්චි කරන්නා වූ මිල මුදල් මේ සියල්ලක්ම ඇති වෙනවා. නැති වෙනවා. මිල මුදල් අපි ළඟ යම් තාක් කාලයක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ටික කාලයක් ගත වුණාට පස්සේ ඒ මිල මුදල් නැති වෙන්න පුළුවන්. ඉතින් පින්වතුනි මේ සියල්ලක්ම අස්ථිරයි. කොයි වෙලාවෙ මොන මොහොතේ අපිට නැති වෙයිද? ඒක නිසා අපි කරගන්නා වූ පිනක් කුසලයක් විතරයි අපි සියලුම දෙනාට ඉතිරවන්නේ. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරන්නේ අන්න ඒකයි. අප්‍රමාදෝ අමතපදම් ප්‍රමාදෝ මච්චුනෝපදම්. අප්‍රමාදීව පින් කරන්න. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාදයේ පසුතැවීමට හේතු වේ. ප්‍රමාදයේ පසුතැවීමට හේතු වේ පින්. ඉතින් අපි පින් රැස් කරන්න එහෙම නැත්නම් කුසල් වඩන්ට ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ප්‍රමාදීව පින් කරන්න ඕන. අපිට පුළුවන් වූ හැකිතාක් හැකි වෙලාවක පින් රැස් කරන්න ඕන. ඉතින් පින් රැස් කිරීමෙන් අපට මොනවාද විපුල ඵල නෙලා ගැනීමට හැකි වෙනවා. විපුල ඵල කියන්නේ පින්වත්තුනි සාර්ථක ප්‍රතිඵල.
සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන්. මොකද අපි මේ පරලොව ගියාට පස්සේ පින්වත්තුනි අපිට සංසාර ගමනක් තියෙනවා. සංසාර ගමන තුළ පින් කරන්න පුළුවන් හොඳ ආත්ම භාවයක් තමයි මනුසත් ආත්ම භාවය කියන්නේ. මනුසත් ආත්ම භාවය. ඒ උතුම් මිනිසත් ආත්ම භාවයක් ලැබ ගැනීම ඉතාමත් දුර්ලභ යන කරුණට ලොවැඩ සංගරාවේ කතුවරයාණන් වහන්සේ වීදාගම් මෛත්‍රී හිමියන් වහන්සේ විසින් ඉතාමත් ලස්සන කවියක් නිර්මාණය කරලා තියෙනවා. කාව්‍යයක්. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ සුදනිනි කිම වීරිය නොකරන්නේ. ඉතින් පින්වතුනි කාලයකින් තමයි බුදු කෙනෙක් උපදින්නේ. ඒ කියන්නේ බුදු කෙනෙක් උපදිනවා කියන එක හරිම දුර්ලභ දෙයක්. ඒ වගේම තමයි දුකකින් තමයි මිනිසත් බව ලැබගන්නේ. සංසාර ගමන අපි ඉපදෙමින් මැරෙමින් එන්නා වූ සත්‍යයන් හැටියට අපි යම්කිසි ආත්ම භාවයක ඉපතුනා නම් ඒකේ දුක් විඳින්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉපදීම දුක. ඒ දුක නැති ගන්න තමයි අපිට නිර්වාණය කියලා එකක් කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ. නිවන් මාර්ගය. ඉතින් පින්වතුනි මේ නිවන ලබා ගන්නකම් අපි ඉපදෙමින් මැරෙමින් එන්නා වූ මේ සංසාරය තුල දුක් විඳිනවා. ඒක නිසා දුක් විඳලා තමයි අපි මනුසත් ආත්ම භාවය ලැබගන්නේ. ඉතින් ඒ ආකාරයටම තමයි තවද මේ ලෝය සංගාවේ කත්වලා කියනවා මොකද්ද? මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ සුදනනි කිම වීරිය නොකරන්නේ. ඇයිද මේ වීරිය නොකරන්නේ? මොකටද වීරිය නොකරන්නේ? උතුම් නිර්වාණය අවබෝධ කරගන්නට ඇයි අපි වීරිය නොකරන්නේ? උතුම් සත්‍ය මාර්ගය එහෙම නැත්නම් පිවිතුරු නිර්වාණය අවබෝධ කරගන්න මේ සසරෙන් එතරවන්ට ඇයි අපි වීරිය නොකරන්නේ? පින්වත්තුනි අපගේ ජීවිතය තුළ අපි යම්කිසි කාර්යයක් සිද්ධ කරයි නම් ඒකට වීරිය කරන්න ඕනේ. වීරිය නොකර කිසිම දෙයක් අපිට ලබා ගැනීමට නොහැකි. වීරිය කරන තරමට තමයි අපට ඕනෑම දෙයක් අපි කරා ලං කර ගන්නට පුළුවන්. ඉතින් පින්වත්තුනි ඒක නිසා වීරිය කරන්න ඕනේ. බුදුන්වහන්සේ ඒක තමයි දේශනා කරන්නේ. මොකද්ද? අපි වීරිය කරන තරමට තමයි අපට ප්‍රතිඵල. ඉතින් පින්වත්තුනි වීරිය කිරීමේදී තමන්ගේ සිත ශක්තිමත් කර ගන්න ඕනේ. ඉතින් පින්වත්තුනි මේ සිත ගැන කියනකොට සිත කියන්නේ මොකද්ද? දුරංගමං ඒක චරං අසරී සංඝාසය. දුර ගමනක් යන්නා වූ සිතක් මේක. අසරී සංඝාසය. නිශ්චිත ස්ථානයක් නැහැ. නිශ්චිත ස්ථානයක් නැහැ. දැන් අපේ අත ගත්තොත් මොකද්ද? අත එක තැනක තියෙන්නේ. ඒ තමයි අපේ ශරීරය. සිත අපේ ශරීරය තුල තියෙන්නේ. පින්වත්නි උදාහරණයක් විදිහට අප සිටින්නේ වෙනත් ප්‍රදේශයක නම් අපේ ගෙදර ගැන අපිට සිතන්න පුළුවන්. වෙන රටක ඉන්නවා කියලා හිතන්න. අපිට පුළුවන් අපේ රට ගැන හිතන්න. ඒක තමයි සිත එක තැනක තියාගන්න බෑ. ඒ සිත එක තැනක තියාගන්නා වූ පුද්ගලයා උතුම් නිර්වාණය අවබෝධ කරගන්න. උතුම් නිර්වාණය අවබෝධ කරගන්න. සිත පාලනය කරන්නට අමාරුයි. පන්දනං චපලං තිත්තං දුක්ඛ කන්දුන් නිවාරණ. උච්චුං කරෝති මේ දාවි උසුකාරෝසි තේජන. පන්දනං චපලං චිත්තං. මේ සිත සැලෙන සෙලවෙන සිත. සැලෙන සෙලවෙන සිත. ඒක නිසා පින්වත්තුනි උදින් තේරුම් ගන්න ඕනි අපට නිර්වාණය අවබෝධ කරගන්න අනිවාර්යයෙන්ම හිත එහෙම නැත්නම් සිත දමනය කිරීම අනිවාර්යයි. මේ හිත දමනය කරන්නටම ඕනේ. ඉතින් පින්වත්තුනි මේ හිත කියන දේ සංවර කරගත්තොත් අපේ කයත් සංවරයි වචනයත් සංවරයි. කය ගත්තට පස්සේ පින්වත්තුනි අපි ඉන්න කාලය තුල කෙතරම් පරිස්සම් කරනවද මේ ශරීරය? කෙතරම් පරිස්සම් කරනවද?
මිය පරලෝ ගියාට පස්සේ එහෙම නැත්නම් මියතුනාට පස්සේ මේ ශරීරේ කිසිම හරයක් නැහැ. කිසිම හරයක් නැහැ. හරයක් නැහැ කියන්නේ පිංගුතුනි මේකේ කිසිම අගයක් නැහැ. මේකේ කිසිම අගයක් නැහැ. පිංගුතුනි අනිත් එක තමයි කය. එහෙම නැත්නම් ශරීරය. ඉතින් මේ ශරීරය පිංගුතුනි අපි ඉන්න කාලය තුල එහෙම නැත්නම් ජීවත් වෙලා ඉන්න කාලය තුල කෙතරම් පරිස්සම් කරනවද? කෙතරම් ආරක්ෂා කරනවද? හැම රැලි වැටුණාම ඒවා යථා තත්ත්වයට පත් කරගන්න කෙතරම් මිල මුදල් වැය කරනවද? කෙතරම් මිල මුදල් වැය කරනවද? ඔකට හොඳම උදාහරණයක් තින්නවා පින්වත්තුනි බුදුරජාණන් වහන්සේ දවස විච්ච පින්වත්තුනි එක්තරා ගමක සිටිනවා කාන්තාවක්. මෙම කාන්තාව මුදලට පිරිමින්ගේ යහනට යන කාන්තාව. එහෙම නැත්නම් අපේ වචනයෙන් කිව්වොත් ගණිකාව. ගණිකාව. ඉතින් පින්වත්තුනි මේ ගණිකාව සමග එක රැයක් ගත කිරීමට මේ ගණිකාව ප්‍රකෝටි ගාණක් ඉල්ලනවා. ඉතින් ඒ රට තුල එහෙම නැත්නම් ඒ ගම තුල ඉන්නා වූ ප්‍රකෝටිපතියන් එහෙම නැත්නම් පඬිවරු මේ කාන්තාවත් එක්ක එක යහනේ සයනය කිරීමට එම කාන්තාව ඉල්ලන්නා වූ ප්‍රකෝටි ගණන් වූ ධනය දෙනවා. ප්‍රකෝටි ගණන් වූ ධනය දෙනවා. හැබැයි පින්වත්තුනි මෙම කාන්තාව ටික කාලයකින් මිය පරලොව යනවා. මිය පරලොව ගියාට පසුව මෙම කාන්තාවගේ දේහය බාර ගැනීමට කිසිදු පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. කිසිදු පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුදු බුදුන් වහන්සේට මේ කතා පුවත සැලවෙනවා. සැලවුණා සමගම පින්වත්තුනි බුදුන් වහන්සේම ගමට වැඩම කරනවා. වැඩම කරලා පින්වත්තුනි බුදුන් වහන්සේ කියනවා මෙම කාන්තාවගේ දේහය කහවණු දහසකට දෙනවා අරගන්නවද? අරගන්න කවුරු හරි ඉන්නවද? දහසකට. හැබැයි පින්වත්තුනි කිසිදු පුද්ගලයෙක් කැමති වෙන්නේ නැහැ. එදා ජීවත් වෙලා ඉන්න කාලය තුල ප්‍රකෝටි ගණන් දීලා ඇස් සමග එක දවසකට යහන්ගත වීමට මුදල් වියදම් කරපු ධනෙ වියදම් කරපු පඬිවරුන් නිහඬයි. ඊට පස්සේ බුදුන් වහන්සේ එක තව අඩු කරනවා. ගන්න කවුරු ඉන්නවද? එහෙමත් නැහැ පින්වතුනි. ඒත් නැහැ. ඊට පස්සේ බුදුන් වහන්සේ ඒක කහවණු 10 දක්වා අඩු කරනවා. ගන්න කවුරු හරි ඉන්නවද? ඒත් නැහැ පින්වතුනි. අවසානයේ බුදුන් වහන්සේ කියනවා නිකන් දෙනවා. මේ මෑයගේ ශරීරය නිකන් දෙනවා. ගන්න කවුරු හරි ඉන්නවද? ඊට පස්සේ පින්වත්තුනි කවුරුත් මොකද කැමැත්තක් දක්වන්නේ නැහැ. ඇයි ජීවත් වෙලා ඉන්න කාලය තුල ප්‍රකෝටි ගණන් වියදම් කරලා එක් රැයක් ගත කිරීමට මුදල් වියදම් කරනවා. එක් රැයක් විතරක්. හැබැයි මිය පරලොව ගියාට පස්සේ තමන්ලගේ එක තප්පරයක් තියාගන්නවත් නිකන් දීලත් ගන්න. නිකන් දීලා. ඒක තමයි පින්වත්තුනි කියන්නේ. අපි මිය පරලොව ගියාට පස්සේ අපේ ශරීරයෙන් කිසිම පළක් නැහැ. හරයක් නැහැ. ජීවත් වෙලා ඉන්න කාලය තුල මේකෙන් කොච්චර ප්‍රයෝජන තියෙනවද? ජීවත් වෙලා ඉන්න කාලය තුල මේකෙන් කොච්චර ප්‍රයෝජන තිබ්බත් මරුණට පස්සේ වැඩක් නැහැ පින්වතුනි. අපි දැක්කලා තියෙනවා මේ තරුණ සමාජය. තරුණ සමාජයේ බෙල්ලවල් වල සත්තුන්ගේ දත් කෑලි එල්ලන්නේ. අපි දැකලා තියෙනවා පින්වත්තුනි මොනවාද? ඇතුන්ගේ දල තියෙනවා. ඓතිහාසික ස්ථානවල විහාරස්ථානවල ඇතුන්ගේ දල තියෙනවා. ප්‍රයෝජනයකට ගන්න. හරකෙක් එළුවෙක් ඒ වගේ සත්වයක් නැති වුණොත් හැම ගන්න. මොකටද? බෙරවලට දාන්න. මොකක් හරි ප්‍රයෝජනයක් තියෙන සතෙන් මැරුණා.
තිරිසන් ලෝකයේ සතෙක් මැරුණොත් මොකයි ප්‍රයෝජනයකට ගන්නව. නමුදු මේ මනුස්ස ලෝකයේ මනුස්ස සත්වයා මැරුණොත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද්ද ගන්නේ? මේක අපේ තාත්තගේ මේක අපේ අම්මගේ කියලා ඇඳුමක්වත් අරන් තියාගන්නේ නැහැ පින්වතුනි. ඒක තමයි ඇත්ත. ඇඳුමක්වත් අරන් තියාගන්නේ. මේක අපේ තාත්තගේ දත කියලා කවුරු හරි බෙල්ල එල්ලන් ඉන්නව දැකලා තියෙනවා. මේක අපේ තාත්තගේ නියපොත්තක් කියලා කවුරු හරි අරන් තියාගෙන ඉන්නව දැකලා තියෙනවා. නෑනේ නේ. ඔක තමයි ඇත්ත. ජීවත් වෙලා ඉන්න කාලය තුල ආදරය කරපු දේවල් එහෙම නැත්නම් පරිස්සමින් රැක බලාගත්ත දේවල් වෙන්න පුළුවන් මේ ශරීරය. හැබැයි මිය පරලොව ගියාට පස්සේ කිසිම හරයක් ගන්න බෑ මේ ශරීරය. එක හොඳට තේරුම් ගන්න. අපි ඉන්න කාලය තුල මේකට කොච්චර සැපක් දෙනවද? කොච්චර සැපක් දෙනවද? හැබැයි මිය පරලොව ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? එක්කෝ පුච්චලා අලු දූවිලි කරලා දානවා. එහෙම නැත්තම් මොකද්ද කරන්නේ? පොළොට පස් කරලා දානවා. පොළොට පස් කරලා දානවා. ඉතින් ඒ වගේ ශරීරයක් තියාගෙන අපි ජීවත් වුණාට පින්වත්නි ඒ ශරීරය අපි ඉන්න කාලය තුල මැඩ පවත්වා ගන්න ඕනේ. අපිට ඕනි විදිහට සකස් කර ගන්න ඕනේ. ඒක ඇත්ත පින්වත්නි. එහෙම කරන්න ඕනි. මොකද අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි දරාගෙන ඉන්න දේ නෙමෙයි. හැබැයි පින්වත්නි මේකට ආසා කරන්න එපා. මේක ජරාවක්. මේක කුණු ගොඩක්. මේ ශරීරය කියන්නේ. පින්වත්නි මිය පරලොව ගිහිල්ලා බෙහෙත් ගල්වන්න නැතුව දවස් දෙකක් එහෙම නැත්නම් දවසක් තියාගත්තට පස්සේ මේ ශරීරය ඉදමනවා. නිල් ගැහෙනවා. පැලෙනවා. පණුව දානවා පින්වතුනි. ඒක තමයි මේ ශරීරයේ ඇත්ත తත්ත්වය. පණුව දානවා. මං කියන්නේ බොරු නම් ගිහින් බලන්න අද දාපු මිනිහක් ඊට දවස් දෙකකට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. අද වල දාපු මිනිහක් දවස් දෙකකට පස්සේ මොකද්ද තියෙන්නේ? එක්ක ඇට සැකිල්ල විතරයි නැත්තම් හම් පොත්තක් විතරයි. පණුව ගහලා කුණු වෙලා මේ ශරීරේ විනාශ ස්වභාවයටපත් වෙලා යනවා. විනාශ ස්වභාවයටපත් වෙනවා. ඉතින් මේ ශරීරය එතරම්ම පිළිකුල් දෙයක්. පිළිකුල් දෙයක්. හැබැයි මොකද්ද? මේ ශරීරය ඇතුලෙන් අපි අපේ ඇඟේ කෙල චුට්ටක් ගෑවුනත් අපි හොද ගන්නව නේද? හැබැයි ඒකත් අපේ ශරීරයේ ඇතුලේ තියෙන දෙයක්. අපේ ශරීරයේ ඇතුලේ තියෙන දෙයක්. අපි ඔය සතෙක්ගේ මල පහ ටිකක් ගෑවුනොත් මොකද්ද කරන්නේ? ඉක්මනට ගිහිල්ලා හොද ගන්න. හපෝ ගඳේ බෑ. එහෙම කියනවා නේද? හැබැයි අපේ මල පහ අපි අතින් අල්ලගෙන මොනවද කරන්නේ? හොදලා අයින් කරනව නේද? ඒව ගඳ නැද්ද? ඒවත් ගඳයි. පින්වත්නි ඔන්න ඕකයි වෙනස. මොකද්ද? අපි අපේ දේවල් වලට ආදරය කරනවා. එහෙම නැත්නම් අපේ දේවල් අපට මොකද්ද? කැත නැහැ. හැබැයි අපි වෙන කෙනෙක්ගේ දේවල් වලට කැතයි. ඒ වගේ තමයි පින්වත්නි මේ කොච්චර අපි මොන දේ කරත් අපි අය අනුන්ගේ ඇදයක් හොයනවනේ. අනුන්ගේ ඇදයක් හොයනවා. එහෙම නැත්නම් අනුන් අභිබවා යෑමට තීරණයක් ගන්නවා. ඒ කියන්නේ අනිත් කෙනා මොකක් හරි දෙයක් ගෙනාවොත් අපි ඒකත් කියනවා. අපි ඒකත් කියනවා. හැබැයි කවදාකවත් ඕක හරියන්නේ නැහැ පින්වතුනි. තමන්ගේ උත්සාහයෙන් වීරියෙන් ගොඩ නැගෙන්න සහ තමන්ව පාලනය කර ගන්න. ඒක තමයි මම කියන්නේ හිත ශක්තිමත් කරගන්න. හිත ශක්තිමත් කරගත්තා වූ පුද්ගලයාට කය සංවර කර ගන්නත් පුළුවන්. දැන් මොකද්ද වචනේ? බුදුන් වහන්සේ දේශනා කරන හිස් වචන මේ ලෝකේට පිට කරන්න එපා. ඇයි හේතුව? තමන්ට ඵලයක් නැති, අනුන්ට ඵලයක් නැති වචන. හිස් වචන. කිසිම ප්‍රයෝජනයක් නැහැ. නිකන් විශ්වයට මුදා හරින දෙයක්. නිසා වචනයත් හරි ප්‍රවේශම. වචනය ගැන කතා කරද්දී පින්වතුනි පොඩ්ඩකට හිතලා බලන්න මේ වචනයෙන් කරන්න පුළුවන් දේවල්. බොරුව ඇත්ත කරන්න පුළුවන්. ඇත්ත බොරුව කරන්න පුළුවන්.
වගේම තමයි කෙනෙක් ජීවත් කිරීමේ හැකියාවත් මේ වචනයට තියෙනවා. කෙනෙක් මරණය කරා ලං කිරීමේ හැකියාවත් මේ වචනයට තියෙනවා පින්වතුනි. වචනේ ඒ තරම්ම දරුණුයි පින්වතුනි. වචනේ ඒ තරම්ම දරුණු. ඉතින් පින්වතුනි මේ තුන හදාගත්තට පස්සේ පින්වතුනි අපිට යා යුතු ඉදිරි ගමනක් තියෙනවා. යා යුතු ඉදිරි ගමනක් තියෙනවා. හැබැයි මේ යා යුතු ඉදිරි ගමනේ යන්න නම් මොකද්ද නැති කරන්න ඕන? මමත්වයේ කියන එකත් නැති කරන්න ඕන. මමත්වයේ කියන්නේ මගේ කියලා අල්ලා ගැනීම. මගේ කියලා ඔය කට්ටිය කෑ ගහන්න. කොච්චර මගේ කිව්වත් අපි ආදරය කරන පුද්ගලයෝ ඉන්නවා. කොච්චර මගේ කිව්වත් කවදා හරි අපිව දාලා යනවා. නැත්තම් අපි කවදා හරි දාලා යනවා. අනිවාර්යෙන් අපි සෑම දෙනාම මිය පරලෝ යනවා. මිය පරලෝ යන දවසට අපිට අනිවාර්යෙන් දාලා යන්න වෙනවා. මේ ලෝකේ සදාකාලික බැඳීම් නෑ පින්වතුනි. අම්මා තාත්තා හෝ වෙන්න පුළුවන්. අම්මා මැරුණා කියලා පුතා මැරෙන්න යන්නේ නෑනේ. පුතා මැරෙන්න යන්නේ කොච්චර මමත්වයේ තිබ්බත්. ඒක තමයි ලෝකේ ඇත්ත తත්ත්වය. ඒක තමයි මේ ලෝකේ ඇත්තම తත්ත්වය. ඒක තමයි ඇත්ත తත්ත්වය. ඉතින් පින්වත්තුනි මේ ලෝකයේ තුල මමත්වයේ දරාගෙන අපි ඉන්න පුළුවන්. නමුත් මේ මමත්වයේ කියන එක කවදාකවත් අපි කොච්චර අල්ලන් හිටියත් අපේ වෙන්නේ. මොකද පින්වතුනි අපි මේ ලෝකෙට ජනිත කරවන්නා වූ දෙමව්පියන් කවදා හරි මේ පරලෝ යනවා. නැත්තම් දෙමව්පියන්ට කලින් අපි යනවා. ඒක තමයි මේ ලෝකයේ ඇත්ත කත්ත්වය. ඇත්ත తත්ත්වය. ඉතින් ඒක හොඳට වටහා ගන්න. මගේ කියලා දෙයක් මේ ලෝකේ නැහැ. මේ ඔක්කොම අපි පාවිච්චි කරන්නා වූ ශරීරයේ ඉඳන්ම අපිට අයිති නොවන දෙයක්. අපේ කියලා අල්ලගෙන ඉන්න අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල. හැබැයි මේ පරලෝ ගියාට පස්සේ අපි පිටිපස්සෙන් එනවද? කවදාකවත් එන්නේ නැහැ. එනවා නම් එන්නේ මොනවාද? කරපු පින් කුසල්. කරන්නට යෙදුනා වූ පින් කුසල්. ඉතින් පින්වතුනි මේ පින් කුසල් විතරයි අපේ පිටිපස්සෙන් එන්නේ. දැන් මං කියවනේ මොකද්ද? සිත, කය, වචනය. මේ තුන්දොරම සංවර කරගන්න ඕනි කියලා. මේ තුන්දොරම සංවර කරගත්තොත් නිර්වාණය දකින්න පුළුවන්. මම ඔකට උදාහරණයක් දෙන්නම් පින්වතුනි. මේ ලෝකයේ තුල කවදාකවත් මම ඇතුළුව ඔබ දැකලත් නැහැ. එහෙම කට්ටිය මේ ලෝකෙට පහළ වෙන්නෙත් නැහැ. කවුද? මනුස්ස සත්වයා ඇස පේන්නේ නැති. කන් ඇහෙන්නේ නැති. කතා කරන්න බැරි පුද්ගලයන් මේ ලෝකේ ඔය තුනම නැති මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඇයි හේතුව? ඇසින් යමක් දැකලා තමයි අපි ඉගෙන ගන්න. අපි ඇහෙන් යමක් දැක්කට පස්සේ තමයි අපිට ඒක අවබෝධය. අපි දෙයක් ඇහුවොත් ඒකත් අපිට අවබෝධය. ඒක අපි තේරුම් ගන්නවා. එහෙම නැත්නම් වටහා ගන්නවා. අපි කතා කරොත් මොකද්ද? අපිට අනිත් කෙනාට තේරුම් කරන්න පුළුවන්. නැත්නම් අවබෝධ කරවන්න පුළුවන්. අවබෝධ කරවන්න පුළුවන්. එහෙම නැතු ඔය තුනම නැති පුද්ගලයෙක්ට මේ ලෝකයේ තුල අවබෝධයක් ගන්නත් බෑ, අවබෝධයක් දෙන්නත් බෑ. ඒක තමයි ඇත්ත. ඔය තුනම නැත්තම් කාටවත් අවබෝධයක් දෙන්නත් බෑ, අවබෝධයක් ගන්නත් බෑ අපිට. මේ ලෝකයේ පිළිබඳව කිසිම අවබෝධයක් ගන්නට බෑ. ඉතින් පින්වතුනි එවැනි මිනිස්සෙන් මේ ලෝකෙට පහළ වුණොත්, එවැනි මිනිස්සෙන් මේ ලෝකෙට ජනිත වුණොත්, ඒ මිනිස්සයා උපතින්ම නිර්වාණය අවබෝධ කරගන්නවා. හේතුව මොකද්ද? ඒ මිනිසා අතින් කිසිම අකුසලයක් සිද්ධ වන්නේ නැහැ. මොකද හේතුව මේ ලෝකේ කිසිම දෙයක් ඔහුගේ මනසට දාගන්න බෑ. ඔහුගේ මනසට දාගන්න බෑ. රාගය උපදින්නේ නැහැ. දේශය උපදින්නේ නැහැ. තකහව උපදින්නේ නැහැ. කාත්තික තකහ ගන්නටද? මනුස්සයෝ පේනවා කියන්ටද? අම්මා තාත්තා පේනවා කියන්ටද? ඉතින් පින්වතුනි මේ අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. ඇයි හේතුව? මේ විශ්වය පිළිබඳ කිසිම දැනුමක් නැහැනේ පින්වතුනි.
ඒක නිසා පිංගතුන් තේරුම් ගන්නට මොකද්ද මේ ලෝකයේ තුල ඔය තුන දමනය කරගත්තේ නැත්නම් සිත කය වචනය කියන නිර්වාණය අවබෝධ කරගන්නවා කියන්නේ බොරුවක්. මුසාවක්. සාවද්‍ය ක්‍රියාවක්. ඔය තුන අවබෝධ කරගන්නම ඕනේ. සිත කය වචනය කියන තුන්දොර සංවර කරගන්නම ඕනේ. ඒ පිළිබඳව අවබෝධයක් තියෙන්නම ඕනේ. ඔය තුන ගැන. එහෙම නැතුව මේ නිර්වාණය අවබෝධ කරගන්නවා කියන්නේ මොකද්ද? පිදුරු ගොඩක ඉදිකට්ටක් හොයන්නාක් වැනි. පිදුරු ගොඩක ඉදිකට්ටක් හොයන්නාක් මේ. එහෙම නැත්නම් ඉබ්බගෙන් පිහාටු ඉල්ලන්නා වාගේ ක්‍රියාවක්. ඉතින් පින්වත්තුනි මේ ලෝකයේ තුල ජීවත් වෙද්දී අපි ඕවා මොකද්ද සකස් කරගෙන ඉදිරියට යන්න ඕන. සිත සකස් කරගෙන ඉදිරියට යන්න. ඒක තියෙන්නේ අප තුල. නිර්වාණය කාටවත් අපිට අවබෝධ කරවන්න බෑ. ඒක Taman විසින් සොයාගත යුතු මාර්ගය. ඒ සොයා ගන්න නම් වීරිය තියෙන්න ඕනේ පින්වතුනි. ඒ නිසා වීරිය කරන්න. වීරිය කරන එක තමයි අංක 1. පින්වතුනි මේ ලෝකයේ තුල අපි කොච්චර පින්දහම් කරත් වැඩන්නේ ඒවා ශ්‍රද්ධාවෙන් කරන්නේ නැත්තම්. ශ්‍රද්ධාව යනු මහා සංඝරත්නය බුද්ධ රත්නය කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ඔය ත්‍රිවිධ රත්නය කෙරෙහිම තියනා වූ හිතේ භක්තිය. හිතේ භක්තිය. ඉතින් ඔය භක්තිය කියන්නේ එක සෙලවෙන්න බෑ. අචල ශ්‍රද්ධාවක් වෙන්න. චලනය වෙන ශ්‍රද්ධාවක් වෙන්න බෑ. ඒ කියන්නේ මොකක් හරි පොඩි දෙයකට ඒක මොකද? ඒ ශ්‍රද්ධාව නැති වෙන්න බෑ. විශ්වාසය නැති වෙන්න බෑ. අපි යම් කිසි දෙයකට පැහැදුනා නම් ඒක පිට පෙනුමෙන්ම ඉන්න හොඳ නෑ පින්වතුනි. පිට පෙනුමෙන්ම ඇනලා කවදාවත් පැහැදෙන්නත් එපා. කවදාවත් සිත කඩා ගන්නටත් එපා. එහෙම නැත්නම් සිතේ තිබෙනා විශ්වාසය බිඳ දමා ගන්න එපා. හේතුව තමයි පින්වතුනි පිට පෙනුමෙන් අපි කොච්චර නරකයි කියාගෙන හිතාගෙන හිටියත් ඇතුළේ ඉන්න මිනිස්සයා හොඳ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පිට පෙනුමෙන් හොඳයි කියලා හිතන් ඉන්න මිනිස්සයා ඇතුළෙන් නරක වෙන්න පුළුවන්. ඒක නිසා මේ ලෝකයේ තුල අපි ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම අපිට නිර්වාණය අවබෝධ කරගන්නට තව එක් කාරණයක් අවශ්‍යයි. විශේෂ කාරණය. මොකද්ද දන්නවද? කල්යාණ මිත්‍ර සේවකයන්. කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්න ඕන. නැත්නම් සත්පුරුෂ ආශ්‍රය තියෙන්න ඕන. මේ දවස්වල අපි හොන්ටට අහන දෙයක්. එහෙම නැත්නම් හොඳට ඇහෙන දෙයක්. මොකද්ද? ඇසුර වැරදුනොත් සසර වර්ගි. ඒ කතාව ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක් පින්තුනි. ඇත්ත. මොකක්ද හේතුව? මම පුංචි උදාහරණයක් ගන්නම්. සුදු කොකුන් 1000ක් මැද කළු කොකෙක් හිටියොත් මොකද්ද වෙන්නේ පින්වතුනි? මොකද්ද වෙන්නේ? කල් වෑයමෙන් එහෙම නැත්නම් කාලේ ගමන් කරන ආකාරයට මොකද්ද වෙන්නේ? ඔහුත් අර කොක්කුන් සමග මිත්‍රත්වයක් ගොඩනගා ගන්න. එහෙම නැත්නම් ඒ කොක්කුයි මේ කොකයි ඔක්කොම එකයි. මොකද හේතුව? ඔක්කොම කොක්කු. ඒ වගේ තමයි අපි නරක පුද්ගලය ආශ්‍රය කරොත් අපි කොච්චර හොඳ වුණත් අපිත් නරක පුද්ගලය ගොඩට ඇතුල් වෙනවා. අපි කොච්චර හොඳ වුණා. ඒ නිසා පින්වතුනි අපි සත්පුරුෂ ආශ්‍රය ලබන්නත් පින් කරන්න ඕන. ඒක නිසා පින්වතුනි මේ ජීවිතය තුළ නිර්වාණය අවබෝධ කරගන්නවා කියන්නේ ඔය දැන් කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ ගහනවනේ ලොකු කටවුට්. මොකද්ද ගහන්නේ? නිවන් සුව. ඔක නිවන් සුව කියලා ගැහුවා කියලා නිවන් සුව කියන එක හම්බෙන්නේ නැහැ. ඒ
නිසා තේරුම් ගන්න ඕන හේතුව තමයි වීරිය කිරීම තමයි අංක 1. වීරිය කිරීම තුළ පමණයි නිර්වාණය කියන එක අවබෝධ කරගන්න පුළුවන්. වීරිය කිරීමෙන් පමණයි නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. ඒක ඔය වචනකින් කියලා නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහ ලොක්කොට බෝඩ් වල ගහගෙන නිර්වාණය අවබෝධ වේවා කියලා කිව්වට ඒක වචනයකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා අංක 1ට අපි හොඳින් මතක තියාගන්න ඕනේ. වීරිය තියෙන්න ඕන. අපි පින්වත්තුනි මොකද්ද කරන්නේ? නිතර දෙදෙලේ බනහන. බන අහද්දී පින්වත්තුනි බුදුරජාණන් වහන්සේ කොහොමද අහන්නට කියලා තියෙන්නේ? ධර්ම දේශනාවක් අහද්දී එහෙම නැත්නම් ශ්‍රවණය කරද්දී කොහොමද අහන්නට කියලා? සුනාත දාරේත චරාත ධම්ම. ඒ විදිහට අහන්න ඕනි. මොකද්ද? සුනාත දාරේත චරාත ධම්ම. ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි. මෙන්න මේක හොඳින් මතක තියාගන්න. එහෙම නැත්නම් මේක දැනගෙන ඉන්න ඕනි. ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී මොකද්ද? සුනාත දාරේත චරාත ධම්ම. සුනාත හොඳින් ශ්‍රවණය කරන්න ඕනි. දාරේත හොඳින් ධාරණය කරගන්න ඕනි. ශ්‍රවණය කරන්නට යෙදුනා වූ දහම් පද. එහෙම නැත්නම් ධර්ම දේශනාව. චරාත ධම්ම. මොකද්ද? ඒ කියා දෙන්නා වූ දහම් මාර්ගය තුල හැසිරෙන්න ඕන. ඒ කියා දෙන්නා වූ දහම් මාර්ගය තුල හැසිරෙන්න. අන්න එතකොට මොකද්ද? ධර්ම දේශනාවේ විපුල ඵල එහෙම නැත්නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් පින්වතුනි. ඉතින් පින්වතුනි මේ ජීවිතය කියන්නේ තාමත් අස්තීර වූ දෙයක්. මේ අස්තීර වූ ජීවිතේ අපිට ලබා ගන්නට පුළුවන් උතුම්ම සම්පත තමයි උතුම් වූ නිර්වාණය. ඉතින් මේ නිර්වාණය අවබෝධ කරගන්න නම් පින්වතුනි අනිවාර්යයෙන්ම වීරිය තියෙන්න ඕන. ඉතින් පින්වතුනි මේ උතුම් වූ ධර්ම කරුණු වටහා ගන්නට හිතට කාවද්ද ගන්නට. කාවද්දගෙන පින්වතුනි තමන්ගේ ආගමික එහෙම නැත්නම් ආධ්‍යාත්මික සුවය ලබා ගන්නට. ආධ්‍යාත්මික සුවය ලබා ගන්නට. ලබාගෙන තමන්ගේ ආගමික ප්‍රතිපත්ති වැඩි දියුණු කරගෙන තමන්ගේ ජීවිතය සකසා ගන්නට. සකසා ගන්නට හොඳින් ක්‍රියා කරන්නට තමන්ගේ වැරදි තියෙනවා නම් වැරදි හදා ගන්නට. වැරදි හදාගෙන තමන්ගේ ජීවිත ගමන ඉදිරියට යන්නට. තමන්ගේ ජීවිතය තුළ තමන් ඉපදුනා වූ එහෙම නැත්නම් උප්පත්තිය ලබන්නා වූ කාරණාව මොකද්ද? අපි මිනිස්සෙක් වෙලා උපදින්නේ යම් හේතුවක් වේ නම් ඒ තමයි මොකද්ද? අපට තියෙනා වූ හොඳම සම්පත මොකද්ද? කුසල ක්‍රියාවන් වල යෙදී. මොකද අපි දැකලා තියෙනවා තිරිසන් ලෝකයේ සත්තු ඉන්නවා. අපට වගේ මනුස්සයට වගේ පින්කම් කරන්න බෑ. මනුස්සයට වගේ පින්කම් කරන්න බෑ. මේ මනුස්ස සත්වයාට තරම් පින්කම් කරන්න බෑ තිරිසන් සත්තු. මනුස්ස සත්වයාට මොකද්ද? හොඳ මනසක් තියෙනවා. මනස උස්සන්තා හොති මනුස්සා. මනසින් උසස් නිසා තමයි මනුස්සයා කියන නාමය අපිට මොකද්ද ලැබිලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි හොතින් තේරුම් ගන්නට අපිට මේ හැම දෙෙම අපිට තියෙද්දින් අගයක් නැහැ. ඔකට නිකමට හිතලා බලන්න පින්වතුනි. අපි බැරි වෙලාවත් තිරිසන් සතෙක් කියවගම් මතක් වෙන්නේ. බල්ලෝ පූසෝ ඒ වගේ. බල්ලෙක් වෙලා ඉපදුණා. නිකමට හිතන්න ඔබේ ගෙදරට ඔබේ ගෙදර හදන සුනකයන් නෙවෙයි. ඔබ පාරේ යන සුනකෙක් આવොත් ඔබ මොකද්ද කරන්නේ? පොල්ලකින් ගහලා පන්නලා දාන්න. එහෙම නැත්තම් මොකද කරන්නේ? එක්ක ලාමු තෙල් ගහයි. මොනවද කරන්නේ නැත්තේ? තිරිසන් සත්තුන්ට අපි පිහි වලින් කොටනවයි.
බලන් යද්දී මේ මනුස්ස ලෝකේ තරම් තිරිසන් ලෝකයක් නෑ තවත් පින්වතුනි. මනුස්ස ලෝකෙත් තිරිසන් ලෝකයක්. ඉතින් පින්වතුනි ඒ වගේ අපි බැරි වෙලාවක් බල්ලෙක් කියලා ඉපදිලා අපටත් ওই ක්‍රියාවම සිද්ධ වුණා. ඒක නිසා පින්වතුනි තේරුම් ගන්නට අපි කරන්නා වූ යම්කිසි පිනක් කුසලයක් වේද ඒක අනිවාර්යෙන්ම අපේ දිරිගමනට බලපාන. ඒ වගේම තමයි අපි කරන්නා වූ පව් අකුසල් අපේ ජීවිත ගමනේ තුල මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන්ම අපිට මේ යන්නා වූ සංසාර ගමනේ කවදා හරි විපාක විඳින්න වෙනවා. විපාක විඳින්න වෙනවා. ඉතින් පින්වත්තුනි මේ ජීවිතය තුල අපි කරන්නා වූ වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරි ගමන සාර්ථක කරගන්න. ඒක තමයි දෙවියන් වහන්සේ දේශනා කරන්නේ. තමන්ට තමන් විතරක් කියන එක තේරුම් ගන්න. මොකද හේතුව අපි කොච්චර බැඳීම් එහෙම නැත්නම් අපි කොච්චර මගේ කියලා අල්ලගත්තත් අපිට පුළුවන් ද අපි මැරෙන්නකොට අනිත් කෙනාවත් එක්ක යන්න. අපි මැරෙද්දී මැරිලා උපදින්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ නේ පිංගුද. දැන් මැරුණට පස්සේ අපි එකතැන මැරෙනවා කියමුකෝ. දැන් බිරිඳ හෝ ස්වාමි පුරුෂයා දෙන්නාම එකතැන මැරෙනවා. එකතැන මැරුණත් ඔවුන් එකතැන උපදීද? නෑ පිංගුද. ඔවුන් කරන්නා වූ කර්මය එහෙම නැත්නම් ඔවුන් කරන්නා වූ පින් කුසල් අකුසල් විදිහට උප්පත්තිය ලබන. ඒ වගේම තමයි පින්වතුනි මේ ලෝකයේ තුල හොඳම උදාහරණ තියෙනවා. මොකද්ද? අපිට හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මොකද්ද? පින් කරොත් මොනවද හම්බෙන්නේ? පව් කරොත් කොහොමද විපාක දෙන්නේ? පින් කරොත් කොහොමද ලැබෙන්නේ අපිට? දැන් දන් දෙනවා කියන එක පිනක් කියලා දන්නවනේ අපි. දන් දීමේ හොඳම ආනිසංස ලැබිලා තින්නේ කාටද? වෙන කාටවත් නෙමෙයි උපමා කරගන්න පින්වතුනි. අපි මේ අදහන්නා වූ නිතර දේවලේ වඳින්නා පුදන්නා වූ ලෝතුකාමමෑණි ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ. ඉතින් බුදු පියාණන් වහන්සේට මේ දැනුත් ලැබෙන්නේ බුදුන් වහන්සේ දුන්නා වූ දේවල්. පින්වතුනි දැන් බුද්ධ වර්ෂ 2500කටත් එහා පැත්තේ ගිහිල්ලා තියෙනවා. අවුරුදු 2500කටත් එහා පැත්තේ ගිහිල්ලා බුදුන් වහන්සේට එදා සංසාර ගමනේදී දුන්නා වූ දේවල් අදටත් හම්බෙනවා පින්වතුනි. විහාරස්ථානවල උදේ හවහ දානේ පූජා කරනවා. ඒ වගේම තමයි පින්වතුනි. ඒ වගේම තමයි හවසට ගිලම්පස සම්බුද්ධ පූජාව පූජා කරනවා. නිකමට හිතන්න බුදුන් වහන්සේ වෙනුවෙන් කොච්චරනම් විහාරස්ථාන හදලා තියෙනවද මේ ලෝකයේ තුල. බුදුන් වහන්සේට විතරක් මෙන් විච්ච තැන් කොච්චර තියෙනවද? ඒ බුදුන් වහන්සේ දුන්නු දේවල් අදටත් හම්බ. ඒ වගේම තමයි පව් කරද්දී. පව් කරද්දී කොහොමද? පව් කරද්දී මුගලන් මහරහතන් වහන්සේ අහලා තියෙනවද? ඇයි මුගලන් මහරහතන් වහන්සේ නිල් පාට උනේ? මුගලන් මහරහතන් වහන්සේ පෙර සංසාර ගමනේදී එක් ආත්මභාවයක තම මවයි පියයි බිරිඳගේ කීමට ඝාතනය කරලා තියෙනවා. ඒ ඝාතනය කරද්දී තමන්ගේ අතපයින් ගසා තමයි ඝාතනය කරලා තියෙන්නේ. ඒ ගහන පාගල් වලට දෙමව්පියන්ගේ ඇඟ නිල්තලා වෙලා තියෙනවා. ඒකේ ඒ කරන්නට යදුනා වූ පාප කර්මයේ අකුසලයේ පළදීමක් විදිහට එම පාප කර්මයේ පළදීමක් විදිහට මුගලන් මහරහතන් වහන්සේ රහත් වෙන්න ඉපදිච්ච ආත්මභාවයේත් එහෙම නැත්නම් රහත් වෙන්න උප්පත්තිය ලැබූ ආත්මභාවයේ නිල් පාට ශරීරයකින් යුක්ත වුණා. ඒ වගේම තමයි මුගලන් මහරහතන් වහන්සේ පිරිනුවම් මංචකයට යන්නේ මොකද්ද? ඒ එදා කරන්නට දුනා වූ පාප කර්මයේ විපාක දීමෙන්ම තම පියා සහ මව ඝාතනය කිරීමේ පාප කර්මය එහෙම නැත්නම් ඒ අකුසලය
විපාකයක් විදිහට මුගලන් මහරහතන් වහන්සේට සොරු කණ්ඩායමකින් ගුටිකා එහෙම නැත්නම් සොරු කණ්ඩායම පහර දීමෙන් මිය පරලොව යන්නට සිද්ධ වුණේ. එහෙම නැත්නම් පිරිනොම් මංචකයට යන්න සිද්ධ වුණේ. හැබැයි මුගලන් මහරහතන් වහන්සේට තිබ්බ බේරෙන්න. මුගලන් මහරහතන් වහන්සේ පළවෙනි සැරේ බේරුණා ඒ සොරු කණ්ඩායමක. දෙවෙනි සැරේත් බේරුණා. මුගලන් මහරහතන් වහන්සේ බැලුවා මේක හරියන්නේ මේක වෙන්න හේතුව මොකක්ද? මුගලන් මහරහතන් වහන්සේ දිවස් වලින් බලලා තේරුම් ගත්තා මම පෙර කරන්නට දුන්නා වූ කර්මයක් තමයි මේ මට පරිසම් දෙන්නේ. පෙර කරන්නට දුනා වූ කර්මයක් තමයි මට පරිසම් දෙන්නේ. ඒක නිසා මේකෙන් ගැලවීමක් නැහැ. තේරෙනවද පින්වතුනි? අපි පවක් සිද්ධ කරොත් අපි කොහේ හැංගිලා හිටියද? ඒ කරන්නට දුනා වූ අකුසල් කර්මවල විපාක විඳීමට සිද්ධ වෙනවා. ඒක ඒකාන්තයි පින්වතුනි. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ තේරුම් ගන්නවා Tamanට මේකෙන් ගැලවීමක් නැහැ. නැත්තම් මුගලන් මහරහතන් වහන්සේ එර්දි පාතිහාර පාලා එතනින් බේරිලා යන්න පුළුවන්. සෝ කණ්ඩායමෙන් මිදෙන්න පුළුවන්. නමුත් කවදා හරි මැරෙන්න සිද්ධ වෙනවා කියලා තේරුම් ගත්ත මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ දිවි තොර කිරීමට සෝ කණ්ඩායමට ඉඩ දෙනවා. වගේම තමයි පින්වත්තුනි දීම. එහෙම නැත්නම් ඔය අපි කියනවා දන් දෙන්න කියලා. ඔකට මම මුලින්ම කිව්ව උදාහරණය තවත් උදාහරණයක් තමයි පින්වත්තුනි. අපි සියලුම දෙනා එහෙම නැත්නම් අපි බොහෝ දෙනාගේ ගෙවල් වල එල්ලලා තියෙනවා මොකද්ද? සීවිලි මහරහතන් වහන්සේගේ පින්තූරය. ඉතින් සීවිලි මහරහතන් වහන්සේ කියව ගමන් මතක් වෙන්නේ මොකද්ද? ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය සීවිලි මහරහතන් වහන්සේට ඉමුනේ. ඇයි? මොකද්ද මේ ප්‍රත්‍ය කියන්නේ? සේනාසන ගිලම්පස හැමදේම සීවිලි මහරහතන් වහන්සේ යන තැනක වරදින්නේ නැහැ. හැබැයි බුදුහාඳුරන්ටත් මොනවද? ගවයන්ට දෙන එහෙම නැත්නම් අශ්වයන්ට දෙන යවහාලින් ජීවත් වීමටත් සිදු වුණා. හැබැයි කවදාකවත් සීවිලි මහරහතන් වහන්සේට එහෙම සිද්ධ වුණේ නැහැ. හේතුව තමයි පින්වතුනි සීවිලි මහරහතන් වහන්සේ සාමණේර නමක් එහෙම නැත්නම් භික්ෂුවක් වෙලා සිටින කාලය තුල දම් වළඳලා පැමිණෙද්දී පිණ්ඩපාතේ වැදලා දම් වළඳලා පැමිණෙද්දී මොකද්ද? දකින්න එක් දසුණක්. සිත කම්පා කරවන්නා වූ දසුණක් දකින්න. බැලලියක්. පැටහුන් සහිත බැලලියක්. මේ බැලලිය එනවා මේ වික්ෂුන් වහන්සේ ළඟට ඇවිල්ලා මොකද්ද කරන්නේ? උඩ කුරුඤ්ඤං ගහලා මොනවද? කෑම ඉල්ලන. එම් වික්ෂුවට ඒක තේරෙනවා. මේ භික්ෂුව කියන්නේ සීවිලි මහරහතන් වහන්සේ පෙර ආත්ම භාවයක. භික්ෂුවට ඒක වැටහෙනවා. භික්ෂුව මොකද්ද කරන්නේ? දැන් බලනවා වටපිටාවේ ගෙදරක් තියෙනවද? ඉල්ලලා කෑම ටිකක් දෙන්න. නැත පින්වතුනි. ඉල්ලලා කෑම දෙන්න තැනක් නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? තමන් ළඟත් කිසිවක් නැත. සිතලා මේ භික්ෂුන් වහන්සේ කරන්ට දෙයක් නැහැ. බල්ලාගේ බැලලියගේ කුසගින්න නිමන්නත් ඕනි. ඒක නිසා මේ තෙරුන් වහන්සේ එහෙම නැත්නම් මේ භික්ෂුව තීරණය කරනවා තමන් වළඳන්නට දුනා වූ ආහාර මොකද්ද? වමෑරීමට ගන්නව ඇඟිලි දෙකක් දිගු කරලා දාගන්න උගුරට මොකද්ද කරන්නේ? තමන් වළඳන්නට දුනා වූ ආහාර වමාරනවා. ඉතින් මේ වමනය එහෙම නැත්නම් වමාරපු ආහාර කනවා මේ බැලලි. ඉතින් ඒ කරන්නට දුනා වූ දානේ එහෙම නැත්නම් ඒ දීම තමයි සීවිලි මහරහතන් වහන්සේට එදා අර හම්බුනේ. සීවිලි මහරහතන් වහන්සේගේ පින්තූරයක් අපි ගෙවල් වල එල්ලන් ඉන්නෙත් මොකද්ද? ඒ විශ්වාසෙට. ඉතින් පින්වත්නි තේරුම් ගන්නට තියෙන්නේ ඕක තමයි. අනිවාර්යෙන් අපි යම්කිසි
පිනක් හෝ අකුසලයක් සිද්ධ කරයිද ඒ වගේ කර්මය අපි පිටිපස්සෙන් අනිවාර්යෙන් එනවා. පින් එන්නේ හරියට මොකද්ද? අපිට යමක වගේ හඳුන්වලා දෙනවා. මොකද්ද? මනෝපුබ්බං ගාතාවෙන්. මොකද්ද? ගොනා පිටපස එන රියසක වගේ එහෙම නැත්නම් කරත්තේක රෝදයෙන් පව් අපි පිටපස්සෙන් එනවා. ඒ වගේම තමයි පින් අපි පිටපස්සෙන් එනා ඡායාව හෙවත් හෙවණැල්ලසේ පින් එහෙම නැත්නම් කුසල් අපි පසුපස ගමන් කරනවා. ඉතින් පින්වතුනි ඔක තේරුම් ගන්න ඕනි. තේරුම් අරගෙන අවබෝධ කරගෙන තමන්ගේ ජීවිත ගමන සාර්ථක කර ගන්න ඕනි. ඒක තමයි මේ උතුම් ධර්ම දේශනාවේ එකම පරමාර්ථය. තමන්ගේ ආධ්‍යාත්මික ආගමික ප්‍රතිපත්ති දියුණු කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව වැඩි දියුණු කරගෙන උතුම් වූ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීමට අධිධාන කරගන්න පින්වතුනි. ඒක තමයි මේ අපි ඉපදුනා වූ මේ මනුස්ස ආත්ම භාවයට දෙන්න පුළුවන් සාධාරණම ප්‍රතික්‍රියාව. මේ මනුස්ස ආත්ම භාවයට දෙන්න පුළුවන් සාධාරණ ප්‍රතික්‍රියාවක් වෙන ඒ තමයි උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නට පින් කුසල් රැස් කිරීම. ඉතින් පින්වතුනි මේ පරලෝ යන්නා වූ මොහොත තුල බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා මොකද්ද පහළ වෙන්නේ පින්වතුනි? සුත්තිසිත. එහෙම නැත්නම් මේ පහළව යන මොහොතේදී අපිට පහළ වෙනවා මොකද්ද? චුතිසිත. ඒ චුතිසිත පහළ වීමෙන් අපගේ ඉදිරි ඉපදීම හෙවත් අපේ සංසාර ගමනේ ඉදිරි නවාතැන් පොළ අනුමාන කරන්නට පුළුවන්. ඉතින් පින්වතුනි මේ චුතිසිත පහළ වෙන්නත් අපි පින් කරන්නට. ඔකට හොඳම උදාහරණයක් තියෙනවා පින්වතුනි. ඒ තමයි අපගේ ලංකාවේ වෙසෙන්නා වූ ශ්‍රේෂ්ඨ රජු කෙනෙක් ඉන්නවා. නම තමයි දුට්ටගාමිණී අබේහෙවත් දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා මිය පරලොව යන මොහොතේදී රුවන්වැලි මහසෑය එතුමා විසින් ඉදි කරන්නට යෙදුනා වූ රුවන්වැලි මහසෑය යේ අවසාන වැඩ කටයුතු. ඒ කියන්නේ කොත් වහන්සේ ඇතුළු කොට ගත්තා වූ අවසාන වැඩ කටයුතු ටික තිබ්බේ. ඉතින් පින්වතුනි මිය පරලොව යන මොහොතේදී ඒක හදාගන්න බැරි වුණා කියලා වැරදි සිතුවිල්ලක් එහෙම නැත්නම් දුකක් කනගාටුවක් ඇති වෙයි කියලා බයට තිස්ස කුමාරයා මොකද්ද කරන්නේ? සුදු රෙදි වලින් චෛත්‍ය වැඩ නිම කරලා තමන්ගේ අයියාට පේන්න තියෙනවා. ඉතින් ඒ කරන්නේ අන්න අර මම පෙර සඳහන් කරන්නට යෙදුනා චුතිසිත යහපත් කිරීමටමයි පින්වතුනි. ඒක නිසා තේරුම් ගන්නට අපි පින් කරොත් පින් කුසල් කරොත් තමයි මොකද්ද අපේ ඉදිරි ගමන එහෙම නැත්නම් සංසාර ගමන තීරණය වෙන්නේ. ඒ නිසා හොඳින් මතක තියාගන්න අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි සිද්ධ කරන පිනක් කුසලයක් වෙනවා. ඒක අනිවාර්යෙන් අපි පසුපස එනවා. ඒක නිසා නොපමාව පින් කර ගන්නට පින්වතුනි. ඒක තමයි ජීවිතේ තමන් ලබන්නා හොඳම දේ. තමන් ලබන්නා හොඳම දේ තමන්ට කර ගන්නා හොඳම දේ සාධාරණ ජීවිතයක් ගත කරන්න පින්වතුනි. ලෝභකම හිතින් අත්හරින්න, තණ්හාව හිතින් අත්හරින්න, ඊර්ෂ්‍යාව හිතින් අත්හරින්න. ඔය අත්හැරලා තමන්ගේ ජීවිතේ පිනෙන් සුවපත් කිරීමට මාර්ගය තනා ගන්නට, මේ ඉපදීම නැති කරන්නට, මේ ගෙවන්නා වූ දුක්ඛිත ජීවිතය නැති කරන්නට පින්වතුනි. මේ දුක අපි උප්පත්තියත් එක්ක රැගෙන එනවා. ඒ වගේම මේ පරලොව යද්දී ඒක නැති වෙනවා. ආයි අපි ඉපදින් ආයි අපිට දුක ඇති වෙනවා. ආයි දුක නැති වෙනවා. ඔහොම යන්නා වූ සංසාර ගමනක් පින්වතුනි තියෙන. ඒක නිසා හොඳට අර්ථ අවබෝධයෙන් යුක්තව තමන්ගේ ජීවිතේ තේරුම් ගන්නට, හරයක් ඇති ජීවිතයක් ගත කරන්නට, සාරවත් ජීවිතයක් ගත කරන්නට, මේ ඉපදෙන්නා වූ එහෙම නැත්නම් තමන් සිටින්නා වූ පොළවට බරක් නොවි ජීවත් වෙන්න බලන්න පින්වතුනි. ඒක තමයි අපි අපගේ ජීවිතය තුළ මේ ලෝකයටත් අපටත් සමාජයටත් කරන්නා වූ ඊටමත් කතගුණ සැලකීමක්. එහෙම නැත්නම් මේ ලෝකයට පහළ වීම පිළිබඳව කළගුණ දැක්වීමක් විදිහට අපිට කරන්න පුළුවන් පින්වතුනි. ඒක නිසා තමන්ගේ ජීවිත ගමන
පිනෙන් සුවපත් කරගන්නට කියන අවවාදය අනුශාසනාව දෙමින් ධර්ම දේශනාව නිම කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. Padavi